වෙසක් උත්සවය ගෙවී පොසොන් කාලය උදා වුණා. පොසොන් සඳයි සඳ එළියයි. ගම්මානෙම හරි සුවඳයි. බණ්ඩි මොකද අනේ ඒ පාර? ඔය 18 රන් 100ට දුන්නා වගේ. පොසොන් එකට මොකද අපි කරන්නේ? අනේ මට නම් කතා කරන්න එපා. මතකනේ වෙසක් දවස්වල වෙච්ච දේ. මම නම් ආයි කිසි දෙයකට එන්නේ නැහැ. පුතාලා චිත්‍රසේන ගුරුන්වහන්සේ අපේ ගමේ හොල්මන් මන්දිරයක් හදලා ප්‍රදර්ශනය කරනවානේ. ඔන්න නායක හාමුදුරුවෝ කියන්ට කිව්වා ළමා වෙසක් කූඩු තරඟයට සහභාගී වුණු හැම ළමයෙක්ම නායක හාමුදුරුවන්ගේ ගානේ නොමිලේම හොල්මන් මන්දිරේ බලන්න එක්කන් යනවා කියලා. ඔන්න මං චුළුබුඩිගේ ගමේ අයටත් පණිවිඩේ දැනුම් දීලායි තියෙන්නේ. අනේ මරුනේ තාත්තේ. ඇයි තාත්තා මේ ආගමික උත්සවයකට අපායවල් හොල්මන් ගෙවල් පෙන්වන්නේ? පුතේ ඔය පෙන්වන්නේ මිනිස් ජීවිතයේ අස්තිර බවයි. මරණයෙන් පස්සේ පව් කරපු අයට වෙන දේ ජීවත් වෙලා ඉදිද්දිම දැනගන්නයි ඔය වගේ අපායවල් හදන්නේ. නැත්තම් අපේ මිනිසුන්ට කොච්චර කටින් කිව්වත් වැඩක් නෑ. පෙන්නලාම අවබෝධ කරලා දෙන්න ඕනේ. පොසොන් දවසත් උදා වුණා. හොල්මන් මන්දිරේ බලන්න ගමේ අය යන්න පටන් ගත්තා. ඔන්න හොල්මන් මන්දිරේ අපායිකුත් තියනවලු. ඒක නම් බලන්න ඕනේ. මට නම් බෑ හොල්මන් ගුහාසිරින් ගන්න. අනේ ඕක ඉන්නේ අපි වගේ මිනිස්සු. මොකකට බය වෙනවද? හොල්මන් කියලා දෙයක් නෑ. ඔයාලා මේ බොරුවටනේ බය වෙන්නේ. බලන්න මේ මන් දිහා. බලලා ආදර්ශයට ගන්න. යකෙක්ටවත් බය නැති කොල්ලෙක් තමයි මේ බණ්ඩි කියන්නේ. බය වෙන්න එපා කවුරුත් මේ මං ඉන්නවනේ. ඩිංගිරාල මෙන්න මේ ළමයි ටික හොල්මන් මන්දිරේ බලන්න අරන් ගියා නම් පොඩ්ඩ ටික රැවලා හොල්මන් මන්දිරේ තියෙන පැත්තට ආවා. හරි ළමයිනේ මේ ඩිංගිරි මාමා ඉන්නකම් මොකට බය වෙනවද? මේ ඩිංගිරි මාමේ චුළුපුලිගේ කට්ටිය මේකට බය වෙයිද දන්නේ නැහනේ. අපි එක්ක මේක බලන්න නැතු ඉමුද? පිස්සුද බණ්ඩි? මේ ළඟටම ඇවිත් නෑ අපි මේක බලන්නම ඕනේ. ඔව් අපි බය නෑ. කට්ටියම ඩිංගිරි මාමත් එක්ක හොල්මන් මන්දිරේට ඇතුළු වුණා. බය නැතුව හැමෝම මගේ පස්සෙන් එන්න. අම්මෝ චුට්ට මේකේ කලවර බොදොම්මේ මට බයත් හිතෙනවා. මේ අමුතු සද්දෙකුත් එනවා. බණ්ඩි බයටම චුට්ටගේ අතින් හයියෙන් අල්ලගත්තා. මේ ඉන්නේ රස කෑම පෘෂ්ටිමත් බණ්ඩි ගෙඩියෙක්. ඒ මොකද නේද කිව්වේ? මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා. රෑ 12ට හොල්මනකට මාවා සුණා. පොසොන් දවසේ හොල්මන්ගේ මාවා වුණා. ඩඩි බඩ ගෙඩියා. මොකක්ද දොළපාරක් ගලනවා වගේ සද්දයක් ඇහෙන්නේ? ඒ දොළපාරක් නෙමේ බණ්ඩි චූ කරගෙන කලිසමේම. බණ්ඩියා දැන් කිව්ව නේද යකෙක්ටවත් බය නැහැ කියලා. මොකෝ මේ කලිසමේම සුළුදිය පහවනේ. අනේ බය වැඩිකමටම නිකම්ම ගියා. අනේ මං ඉතින් කිව්වේ මේ යක්කුන්ට බය නැහැ කියලානේ. අය යක්කුන්ට බය නැති උනාට හොල්මන් වලට බයයි. අයියෝ විලිලෙච්චා. චුළුපුලිලා දෙක්කද දන්නේ. ඔය චරමරාස්සේ කට්ටියම බයෙන් ඉස්සරහට ගියා. දැන් කීයේ ඉඳලාද? තවත් හිටියොත් නම් මේ පෙට්ටිය ඇතුළෙම සෙත්ත පොච්චි වෙයි. නැගිටලා ගිහිල්ලා බඩට මොනවද ටිකක් දාගන්න ඕන. අර මලමිනිය ඇවිදිනවනේ. බුදු අම්මේ අපොයි අපේ මෙතන නම් ඉන්න බෑ. ඩිංගිරාල සිහිමුර්ජා වෙලා මිනි පෙට්ටිය ඇතුළටම ඇදගෙන වැටුණා. අන්න අතන ඩිංගි මාමා.
මූණත් උදු මෙලිවිලා මාමා මෙලිලද කොහෙද? ඈ දුවමු. බණ්ඩි බය නැතුව යමු. අන්න අතර නැන්ද කෙනෙක් ඉන්නවා. මං හිතන්නේ හොල්මන් මන්දිරේ බලන්න ආපු කෙනෙක්. යන්. අපි නැන්දගෙන් එළියට යන පාර හගමු. අනේ මල්ලි මේ දරුවා පොඩ්ඩක් පඩා ගන්නකෝ. මට මේ සාරි කට්ට ගහ ගන්න ළමයෝ. අනේ මම වෙසක් බලන්න ගිය තාත්තා කර උඩ නැගලා. මට පුළුවන් දොයි බබ්බු වඩා ගන්න. ළමයා උස්සන් ඉන්න බෑන බිමින් තියලා කට්ට ගහ ගන්නකෝ. එහෙමද බල කියන්නේ? මම රෝහිණි වැරදුනා මම මොහිනි. අපෝ මේ මොහිනිලු අපදු කොණ්ඩෙ කඩාගෙන දට්ටික දාගෙන සුගුන්ගේ බෙන්නෙන්නේ ළමෙක් වඩාගෙන සාරිය ඇඳගෙන කට්ට ගසා ගන්නයි මං එන්නේ. ඔන්න ඔපෝය. මා පිච්චෙනවා අපෝ වැරදි කල්ලා තියෙනව නේද? දැන් ඉතින් ගැලවෙනවා බොරුයි. අනේ මට කරදර කරන්න එපා. හොඳටම බයවුනේ චුට්ටේ. එතනම කලන්ත දාලා වැටුණා. මල්ලි අයියෝ මදයි මේ ළමයා කලන්තේ දාලා. අපේ කිස්තියානි මල්ලි අයියෝ ඔය ඉතින් හදිසියට කියන්න කාටවත් පාඩම් කරන්නේ නෑනේ. දහම් පාසලුත් යනවනේ. අනිච්චං අනේ කරදර කරන්න එපා යකා මාමේ. පොඩි ළමයිට මේ චුට්ටේ මොකද මෙතන බුදි? මෙච්චර කිනි චුම්බරයක් කරලා තියෙද්දි මෙයා මෙතන බුදි නෙගිටින්නයි කිව්වේ. අනේ මට ඉස්කෝලේ යන්න බෑ අම්මේ. මෙන්න මෙහෙන්න චුට්ටේ. අයියෝ මන්ට මොන විකාර කියවනවද කියලා. අපි ගෙදර නෙවෙයි බොලේ ඉන්නේ. කොහෙද මේ ළමයි උඩ බලන් දුවන්නේ? ළමයිනේ මගේ ඔළුව තියලා යන්න. මගේ වෙස් මූනේ. අන්න පොලේ කපකරමු. තොයිල් තටුව හරා ඒකට දුල බෙදා. ලෙස කරන යට්ටු හනික වරෝ. කුළුටු කාණ්ඩේ අඬ ගහනෝ. අපි වැරදි කරලා කවදාවත් කාලා බීලා නෑ. කොහෙන් ආවද මන්ද මේ පොඩියවුන්? බලන් යද්දි අපි නෙවෙයි මොන් ටිකනේ බල හොල්මන්. මේ මොන ඇටි කෙහෙල් මාත්ද මේ? නැගිටින්න කිව්වේ. බුදු අම්මෝ බලමිනියක් අම්මේ. එකපාරට සිනියාප ඩිංගිරාලා මිනියට බය හැමතැනම දුවන්න ගත්තා. බණ්ඩි
චුට්ටේ ඔහම නවතින්නෝ මං එනකං ඉන්නෝ බය වෙලා දොප ටිංගිරාලගේ අසල තිබ්බ ගස්වල පැටලිලා සරම ගැලවිලා ගියා. අන්න මරිච්ච ටිංගිරාල මම දුවන්ගෙනවා නෑ නෑ ඒ හෙලිවැලි අවතාලයක්ද කොයිද දුවමු හැමෝම බයේ එළියටම දුවගෙන ආවා. ඔය වෙලාවේ කළුතෙල් ලගේ ගාගත්ත බණ්ඩි චුට්ටේ දෙන්නත් බය වෙලා ගුහාවෙන් එළියට දුවන් ආවා. ඩිංගිරි ඩිංගාරේ දාගෙන යක්ෂ විමානේ පොසොන් දවසේ අපි බය වුණ ඩිංගිරි ඩිංගාරේ දාගෙන පෙලිකට මාලේ පවුවට නම් කරන්නතෝ ඩිංගිරි ඩිංගාරේ. කතාව හොඳනා ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට ලියන්න. මේ වගේ ලස්සන කතා බලන්න කාටුන් කතා channel එක subscribe කරලා තියාගන්න. ලස්සන කතාවකින් ආයෙත් අපි හම්බෙමු.